හරියට. අද අපි කතා කරමු ෆිබොනාචි එක ගැන. හරිද? ඉතින් ෆිබොනාචි ටූල් එක කොහොමද පාවිච්චි කරන්නේ මාකට් එකට කියලා අපි අද කතා කරමු. හරිද? එතකොට ෆිබොනාචි වල ඔන්න සෙටින්ග්ස් ටික මම හදාගෙන තියෙනවා. ඉතින් සෙටින්ග්ස් ටික හදලා නැත්නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ෆිබොනාචි වල සෙටින්ග්ස් හදාගන්න විදිහ ගැන තව වීඩියෝ එකක් එන්න. හරිද? ඉතින් ඔන්න මගේ සෙටින්ග්ස් ටික හදලා තියෙනවා මම. එතකොට මේකෙන් බලාගෙන ඔයාලට සෙටින්ග්ස් ටික හදාගන්න පුළුවන්. එහෙම හදලා නැත්නම් ඔයාලට කිසිම ගැටලුවක් නැහැ. ඊළඟ වීඩියෝ එකේදී මම සෙටින්ග්ස් ටික හදන විදිය ඔයාලට කියලා දෙන්නම්. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපි ට්‍රෙන්ඩ් එක අඳුර ගන්න ඕනේ. එක්ක අප් ට්‍රෙන්ඩ් එකක් නැත්නම් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. දැන් මේ හරියේදී මොකක්ද වෙලා තියෙන්නේ මාකට් එක? ඈ මේ හරියේදී මොකක්ද වෙලා තියෙන්නේ? මේ හරියේදී මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තමයි තියෙන්නේ. හරිද? එතකොට ඩවුන් ට්‍රෙන්ඩ් එකේදී ෆිබොනාචි එක අඳින්නේ කොහොමද? අපි ෆිබොනාචි එක අඳින්නේ ළඟම තියෙන හයි එකේ විගේ කෙලවරේ ඉඳලා ඊළඟට තියෙන ලෝ එකේ නැත්නම් යටම තියෙන ලෝ එකේ විගේ කෙලවරට තමයි අපි ෆිබොනාචි එක අඳින්නේ. හරිද? ඊට පස්සේ 0.65 0.61 කියලා කියන අපේ ගෝල්ඩන් පොකට් ලෙවල් එක. ඉතින් අපි ගෝල්ඩන් පොකට් එක මාක් එකක් දාගන්න. ගෝල්ඩන් පොකට් එක මාක් කරගන්න පුළුවන් අපිට. හරිද? ගෝල්ඩන් පොකට් එක මේ විදිහට මාක් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ. ඒ කියන්නේ මෙතන මාකට් එක ඉස්සරහට එයි. මාකට් එක අනිවාර්යෙන් ගෝල්ඩන් පොකට් එකට එනවා කියලා අපිට නිගමනයක් ගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි මෙතනදී ඔයාලට ෆිබොනාචි ලෙවල් එක පාවිච්චි කරද්දී සාමාන්‍යයෙන් ගත්තොත් හරි. ඒතර සාමාන්‍යයෙන් ගත්තොත් ගෝල්ඩන් පොකට් එක විතරක් නෙමෙයිනේ 0.5 කියලා කියන්නේ මොකද්ද? හොඳම සපෝට් හෝ රෙසිස්ටන්ට් ලයින් එකක් කියලා තමයි අපි කියන්නේ. හරිද? ඒතර ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. හරිද? මේ තියෙන්නේ 0.5 ලෙවල් එක, මේ තියෙන්නේ ගෝල්ඩන් පොකට් එක ලෙවල් එක. හරිද? ඒතර ඔයාලට හදිස්සියෙන් හරි මේ මාකට් එක මේ විදිහට අපි හිතමු කන්සෝලිඩේට් වෙවි මාකට් එක ඔන්න දැන් අප් එකක් එනවා. මෙතනදී අනිවාර්යෙන් මාකට් එක රිවර්ස් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක බ්‍රේක් කරලා ගිහිල්ලා ගෝල්ඩන් පොකට් එකෙන් මෙහෙම රිවර්ස් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මාකට් එක ගෝල්ඩන් පොකට් එක බ්‍රේක් කරගෙන නැත්නම් ගෝල්ඩන් පොකට් එකත් එක්කම බ්‍රේක් කරගෙන උඩට ගිහිල්ලා රීටෙස්ට්මන්ට් එක එන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ රීටෙස්ට් වුණොත් එහෙම අනිවාර්යෙන් මාකට් එක අප් වෙනවා. හරිද? ඒක ওই විදිහට වෙන්නේ නැතුව යටපැත්තේ රීටෙස්ට් කරොත් එහෙනම් මොකද වෙන්නේ? යටපැත්තේ රීටෙස්ට් කරොත් මාකට් එක අනිවාර්යෙන් ඩවුන් මූව්මන්ට් එකක් ගන්නවා. එතකොට ඔයාලට පුළුවන් එතනින් එන්ට්‍රි එකක් ගන්න. ඉතින් ගෝල්ඩන් පොකට් එක කියලා කියන්නේ සාමාන්‍ය හොඳම රෙසිස්ටන්ට් එකක් එහෙම නැත්නම් හොඳම සපෝට් එකක්. ඉතින් සාමාන්‍ය සපෝට් එකට එතකොට ඔයාලා ඇනලයිස් එක ගහද්දි මෙතනින් එන්ට්‍රි ගන්න පුළුවන් ගෝල්ඩන් පොකට් එකේ. එතකොට ෂෝට් එකට ගන්නව නම් ෂෝට් එකටත් ඒ විදිහටමයි ඔයාලට ෂෝට් එකටත් පුළුවන් මෙන්න මේ විදිහට එන්ට්‍රි එකක් ගන්න. හරිද? මේ විදිහට තමයි එන්ට්‍රි ගන්න ඕන. හරි. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු ඩයිවර්ජන්ස් ගැන. ඩයිවර්ජන්ස් හැදෙන්නේ කොහොමද? එතකොට ඩයිවර්ජන්ස් එකේදී අපි එන්ට්‍රි එකක් ගන්නෙ කොහොමද? ඒ ගැන අපි කතා කරමු.